මම මේක පළමු වතාවට ප්‍රසිද්ධිය කියන්නේ. මම හිතුවා මේක කියන්න පුළුවන් උචිතම අවස්ථාව මෙතන කියලා. මීට පෙර වැඩිම වුණොත් මා පුද්ගලිකව දෙදෙනෙකුට පවසලා ඇති. මේ ආරක්ෂා කළ යුතු කරුණක් කියා මෙතෙක් මා විශ්වාස කරපු නිසා. සුදත් සොයුර හඳුන්වා දුන්නා පරිදිම අපි ඊතා ඈත ග්‍රාමවල ඉපදිච්ච මිනිස්සු. ගම්වල තිබෙන ගැටුම් අපේ ජීවිතවලත් තිබුණා. ගම්වල තිබුණු පීඩනය අපේ ජීවිතවලත් තිබුණා. ගම්වල තිබුණු නීරස රළු ඒ ජීවිතය අපේ ජීවිතවලත් තිබුණා. අපේ අප්පච්චි ලොකු පරම්පරාවක් නැහැ. ඕගේ ඥාතීන් එක්කෙනෙක් දෙන්නේ කර කිසිවෙක් මා දන්නේ නැහැ. අපේ අම්මාට ලොකු පරම්පරාවක් කියලා කියන්නේ මේ. පිරිසක් හිටියා. ඒත් ගත්තොත් අර නේ වැරදි අර්ථ දෙකෙන් එපා. පිරිසගේ සහෝදරියන් හිටියා සහෝදරුන්. අපේ අප්පච්චිගේ මා සහෝදරු සහෝදරියන් දන්නේ නැහැ. අපේ අප්පච්චිගේ අපේ අම්මගේ එක නැගණියක් හිටියා. ඇයි විවාහ වෙලා හිටියේ සැලොන් කෙනෙක් කොණ්ඩ කපන්නෙක් සමග. ඔව්. කොණ්ඩ කපන්නෙක් සමග විවාහ වෙලා හිටියා. ඔහු විශාල සමත්පැන් පානෙට හුරු කෙනෙක්. මට මතකයි පුංචි අම්මගේ මේ අතේ තාමත් තියෙනවා කතුරු පාරක්. ඒ තමන්ගේ ස්වාමියාගෙන් එල්ල කරලද ඒ පීඩනයට ඔරොත්තු වෙන්න බැරුව ඒ ගමට ආවා මිනින්දූරු මහත්තයෙක් ඒ කාලේ ඉඩම් බෙදන්න. ඒ මිනින්දූරු මහත්මයාත් එක්ක අනියම් සබඳතාවයක් ගොඩනගාගෙන අපි තාමත් කුඩා විදිහට නිකන් සාමාන්‍ය හීනයක් වගේ මතක. ඒ මිනින්දූරු මහත්තයත් එක්ක පුංචි අම්මා යනවා. ගම්වල කතා වුණා සුමන පැනලා ගිහිල්ලා කියලා. මතකයි. ඇයට හිටියා දූරු දෙදෙනෙක් සහ තුන් දෙදෙනෙක්. එක පුතෙක් අපේ අම්මා හදාගත්තා. ඔහු ඉපදුනේ මාර්තු මාසේ 1 වෙනිදා. මම ඉපදුනේ නොවැම්බර් මාසේ 24 වෙනිදා එකම අවුරුද්දේ 1968. අපි දෙන්නාම ගියේ එකම පාසලට එකම පන්තියේ. ආසන්න පුටු දෙකේ. අපි දෙන්නා නිදාගත්තේ එක ඇඳේ. අපි දෙන්න පාඩම් කරේ එක කුප්පි ලාම්පුවේ. අපි දෙන්න තරහ වුණොත් දෙන්නම එකට පිටත් වෙනවා ගෙදරින් ඉස්කෝලේට යන්න. යාළුවෙක් අතරමැද හම්බුනහම තුන්වෙනි කෙනා හරහා අපි දෙන්න කතා කරනවා. එතකන් කතා නොකර යනවා. අතරමැදියෙක් හම්බුනම කතා කරනවා. සාමාන්‍ය පෙළට අපි දෙන්න එකට වාඩි වුණා. ඔහු විද්‍යා විෂයන් තෝරාගත්තා, මා ගණිත විෂයන් තෝරාගත්තා. අපේ පාසලේ විද්‍යාව සහ ගණිතය කියලා බෙදන්න තරම් ළමයි ගොඩක් හිටියේ නේ. අපි එකම පන්ති. ඔහු බයෝ සූලොජි සහ බොට්නි විෂයන් දෙක, ඒ කියන්නේ උද්භිද විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව විෂයන් දෙකට ඔහු වෙනම යනවා. අපි සුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය විෂයන් දෙකට වෙනම යනවා. එකට ඉඳගෙන භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව හදාරනවා. දා ඒ ලෙවල් වලත් අපි දෙන්න එක ළඟයි. අපි දෙන්න දේශපාලනට යන්නේ එකට. 1989 දෙසැම්බර් මාසේ 15 වෙනි දින මට ඇසෙන වෙඩි සද්ද මානේ ඔහුට වෙඩි තබා ඝාතනය කරනවා. ඔහු සහ මගේ කිට්ටුම මිත්‍රයා පාසලේ පියවසිරි. ඔවුන් එප්පාවල ඇඳගල බෝගාගාව ටයර් සායක දාලා විනාශ කරනවා. මා ගෙදරට පණිවිඩය ගෙනියනකම් මා ගෙදරට ගොස් ඉන්නවා. පක්ෂෙන් පණිවිඩය එනකම් මා දින 10කට වඩා පසුව පක්ෂෙන් පණිවිඩය ආවා. අයියා අත්අඩංගුවට අරගෙන කියලා. මරා දෙමුවා කියනුවේ. ඒ අයියා හොයන්න අපේ අම්මා පුංචි අම්මා පන්සල් වල බෝධි පූජා පැවැත්වුවා. කෝවිල් වල බාර ආහාර වුණා. සාත්‍රකරුවන්ගෙන් සාත්‍ර ඇහුවා. මායම්මී සාත්‍ර කියන අයගෙන් පේන ඇහුවා. විටක කියනවා අඳුරු කරන ලද කුටියක ඉන්නවා කියලා. අම්මයි පුංචි අම්මයි හිතනවා සිර ගෙදරක ඇති කියලා. තව විටක කියනවා සුදු වතින් ඉන්නවා කියලා. අම්මයි පුංචි අම්මයි හිතනවා භාවනා මධ්‍යස්ථානක ඇති කියලා. තව විටක කියනවා මුහුදෙන් නතර වී කියන සංඥාවක් දෙනවා. අම්මයි පුංචි අම්මයි හිතනවා බෝට්ටුකින්වත් පැනලා යන්න ඇති කියලා.
1989 සිට මා හිතනවා අවුරුදු 10කට වඩා වැඩි කාලයක් යන තික් මා අද මෙහෙම කියන තික් මාවත් වුන් මාගේ මට වෙඩි සද්ද ඇහෙන මානේ මිය ගියපු බව මා පවසන්නේ. කාලේ විසින්ම ඒ සටහන් අම්මාගේ පුංචි අම්මාගේ හිතින් ඈත් වී යන්නේ. අවුරුදු 10කට වඩා අධික කාලයක් ඒ විද කොහේ සිටී විද කියන බලාපොරොත්තුවෙන් යුතුව ඔවුන් ජීවිතය ගත කරා.